පුස්සල්ලාව පැත්තේ. ඉතින් පුස්සල්ලාවේ තියෙන ලස්සන බලන්න තමයි අද ආවේ. ඉතින් මේ පැත්තේ ප්‍රෝටෝ කියන ලස්සන පැත්ත බලන්න තමයි ආවේ. මේ පැත්ත ගොඩක් ලස්සන තේ වතු ඒත් එක්කම කඳු මේ වගේ ලස්සන views ගොඩක් බලන්න පුළුවන්. ඉතින් මේ පාරේම තමයි chariot path එකට එහෙම යන්නේ. ඉතින් ඒ කිට්ටුවටම යනවා. ඒ පාර හොඳට තිබ්බොත් chariot path එකට යනවා නැත්නම් මගෙන් හරවනවා. එහෙනම් අපි බලමු මේ පැත්තේ ලස්සන. දැන් ඉන්නේ හෙල්බඩ හරියේ. මේ හරියත් ගොඩක් ලස්සන තේ වතු තියෙනවා. ඒ වගේම ලස්සන view එකක් එහෙම බලන්න පුළුවන්. එක දිගටම මීදුම ගලාගෙන එනවා. පින්නකුත් වෙනවා. ඉතින් මාර සනීපයි මේ හරිය යනකොට. ගලාගෙන යනවා. ඉතින් ගොඩක් සීතල හුලඟක් තියෙන්නේ. පින්නක් වගේ තියෙනවා. ඉතින් එන්ටෙන්ඩ මේ වගේ ලස්සන තමයි අපිට දිගටම බලන්න තියෙන්නේ.
ෆොටෝ ගහන්න වීඩියෝ කරන්න ඒත් එක්කම නිවාඩු පාඩුවේ නිදහස ඉන්න සුපිරිම පැත්තක්. ඉතින් වැඩි දුරක් නෙමෙයි. අපි ආවේ ගම්පොළ නුවරඑළිය ප්‍රධාන පාරේ ඇවිල්ලා ඩෙල්ටා මේ පන්සල ළඟින් උඩට තියෙන පාරෙන් තමයි ආවේ. කිලෝමීටර් අපි දැනට ආවා 15ක් 20ක් විතර. ඉතින් මාර ලස්සන අත්දැකීමක් විඳින්න පුළුවන් පැත්තක් තමයි මේ පැත්ත. डैम में ඉතින් අද අපි ආවේ උස්සල්ලාව පැත්තේ ෆ්‍රොන්ටොප් කියන පැත්තට. මේ පැත්තේ ගොඩක් ලස්සන තේ වතු කඳු ඒත් එක්කම ගොඩක් ලස්සන views ගොඩක් බලන්න පුළුවන් පැත්තක්. ඉතින් චැරියට් පාත් එකට තව කිලෝමීටර් 10ක් විතර යන්න. ඉතින් පාර ගොඩක් කැඩිලා තියෙන්නේ. ඒත් එක්කම බයික් වල පෙට්‍රෝල් ඉවරයි. ඉතින් අපිට මෙතනින් ආපහු හැරෙන්න වෙනවා. එහෙනම් අපි වීඩියෝ එකකින් සමු ගන්නවා. වීඩියෝ එක හොඳ නම් වීඩියෝ එකට ලයික් කරන්න, ඒත් එක්කම channel එකත් subscribe කරන්න කියලා ගොඩක් ආදරෙන් ඉල්ලනවා.